කොහොමද ඔයගලන්ට ඔන්න අද මං ඇවිල්ලා තින්නේ කොස්ගම පහන්කන්ද භාවනා මධ්‍යස්ථානයේට. කඨින පූජ්‍යස්සේ අද දිනේදී තිබේ. යාළුවනේ මේ ඔයගොල්ලෝ දකින්නේ පහන්කන්ද භාවනා මධ්‍යස්ථානයට යන පාරයි. ඔයගොල්ලෝ කලින් මගේ වීඩියෝ එකකින් අහලා තිබ්බා පහන්කන්ද භාවනා මධ්‍යස්ථානයට යන විදිය වීඩියෝ එකක් දාන්න කියලා. කඨින පූජ්‍යස්සේ අසිරිය අපි බලමු. බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි සරණෝ අනුවාදන සීලසේ මුත්තං වද්දාසසායිනෝ සත්තාරෝ ධම්මා වද්දන්ති ආයුන්නෝ සම්බරං ආයුරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti නිරත අතෝරුන්දා ස්වාමීන් වහන්සේට අපගේ අනුකම්පාවෙන් යුක්තව උතුම් සම්බුද්ධ පූජාවන් පූජානවා සියලු දෙනාම සාදුකාරයක් දෙන්න. Dari Maria Angkan Anggang Sarang
චීවරයේ සඟ සතු කර පූජා කරන උතුම් පින්කම සිද්ධ කරන්නට මම පාද නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා. සියලු දෙනාම සාදුකාරයක් දෙන්න. සුමනාරාමාධිකාරී ශ්‍රී නිග්‍රෝධ මහා පිරිවෙනේ ආචාර්ය ප්‍රේමානන්ද පඬිත හාමුදුරන් වහන්සේ එවැනිම ජයබෝධි විහාරස්ථානයේ පොඩි හාමුදුරන් වහන්සේ ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ හම්බන්තොට පොඩි හාමුදුරන් වහන්සේ ඇතුළු වන්දනීය පූජනීය වැඩමකට වදාළ ගෞරවනීය මහා සංඝරත්නයේ පාද නමස්කාර පූර්වක පිළිගනු ලබනවා. සියලු දෙනාම පිළිගැනීම සඳහා විශේෂයෙන්ම ගෞරවයෙන් යුක්ත නම ශාස්ත්‍රපති පඬිත කඩුගහ කඳුරේ චන්දජෝති අපේ පඬිත හාමුදුරන් වහන්සේ දොළහෙන ශ්‍රී විවේකාරාමාධිකාරී අවිස්සාවෙන්න ශ්‍රී සුධර්මාරාම මහා පිරිවෙනේ නියෝජ්‍ය පරණාධිපති ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්ය ශාස්ත්‍රපති පඬිත සියඹලාවල නන්දවංශ අපේ ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේ යාළුවනේ අපි පන්සලේ ලස්සන ස්ථාන පිළිබඳව කතා කරමු. පළමුව පන්සලට ඇතුල් වෙනකොටම චෛත්‍යන් වහන්සේ අපට දැක බලාගත හැකිය. අනුර පංගුරු සුජාත අපේ පඬිත හාමුදුරන් වහන්සේ විද්‍යාමංගල මහා පිරිවෙන් විහාර වාසී විද්‍යාමංගල මහා පිරිවෙනේ ආචාර්ය නාගරාම බාලන් වහන්සේ මහා පිරිවෙනේ ආචාර්ය ඔයගොල්ලෝ පන්සලට ගිහලා බලන්න පන්සලේ ලස්සන අලුත් වීඩියෝ එකකින් මට හම්බෙමු. බයි. channel එක subscribe කරන්න.